ලංකාවේ ලස්සනම් පාරවල් පාට් 6. හපුතුලෙන් පටන් අරන් ඉදල්ගස්සින්න හරහා හල්දුම් මුල්ල දක්වා දිවෙන පාරත් ලංකාවෙ තියෙන ලස්සනම පාරක්. හපුතලේ ටවුන් එක ඉඳන් කිලෝමිටර් 3ක් වගේ යවම හම්බවෙන ග්ලැනනෝර් වතුයායේ බෝඩ් එක ඉස්සරහින් තමයි මේ ලස්සන පාර පටන් ගන්නෙ. මේකත් තේවතු මැදින් වැටලා තියෙන හරි ලස්සන පාරක්. පාර හැබැයි ටිකක් පටු පාරක්. පාර ටිකක් ඉස්සරහට යද්දී අපිට ග්ලැනනෝර් තේකම් මල මුණ ගැහෙනවා. ටිකක් ෆර්න ටී ෆැක්ටරි එකක්. ෆැක්ටරි එකක් පහු කරන් ඉස්සරහට යද්දී අපිට දකුණු පැත්තෙන් හග්ගල ඇතුළු කඳු පන්ති ගණනාවක් ලස්සනට බලාගන්න පුළුවන්. තව ටිකක් ඉස්සරහට යද්දී අපිට මේ බෝගන් විලා ගහ මුණ ගැහෙනවා. මට මතකයි අපි අවුරුදු 3-4කට කලින් ලොකු ඇස්සකට අහු වෙලා ඔය බෝගන් විලා ගහ ඇරට වෙලා හිටියා. සොඳුරු මතක පිරුණ දැනක්. ඉතින් අපි ඔය ලස්සන බලාගෙන ඉස්සරහටම ගියා. ඔහොම යද්දී අපිට මේ පුංචි ඉස්කෝලේ දකින්න ලැබුණා. බලන්නකො ලස්සන මේ වගේ ඉස්කෝලේක ගුරුවරයෙක් වෙන්න තිබ්බනම් කියලා මට හිතුණා. මොකද දැන් අපිට ආපහු ළමයි වෙන්න බෑනේ. ඉතින් මේ පාර කොච්චර ලස්සන වුණත් ටික කබලම් පාරක්. හැබැයි මේ දවස්වල පාර හදන ගමන් තමයි තියෙන්නේ. තව ටික කාලෙකින් කාබට් කරලා හොඳට හැදිලා තියෙයි. ඔහොම ඉස්සරහට යද්දී ප්‍රධාන පාර අයිනෙන් පොඩ්ඩක් උඩට යන්න පොඩි පාරක් තියෙනවා. මේ පාර ගියාම අපිට මෙන්න මේ මයි සේවියර්ස් චර්ච් කියන මේ ලස්සන ක්‍රිස්තියානි පල්ලිය මුණ ගැහෙනවා. මේක පිහිටලා තියෙන ලොකේෂන් එක නම් මාරම ලස්සනයි. තේවතු ගොඩක් මැද තමයි මේක හදලා තියෙන්නේ. මෙතනට සෑහෙන දුරක් දක්වා දිවෙන ලස්සන භූමි දර්ශනයක් බලාගන්න පුළුවන්. ඉතින් ওই ලස්සනත් බලාගෙන ඉස්සරහට යද්දී අපිට මේ ඉදල්ගස් ඉන්න බයෝ ටී ෆැක්ටරි එක මුණ ගැහෙනවා. කඳුකරේ මිනිස්සුන්ගේ ජීවනාලියන එක ඉතින් මේ ටී ෆැක්ටරි කියන්නේ. ඉතින් මේ ටී ෆැක්ටරි එකක් පහු කරන් ඉස්සරහට ගියාම අපිට මුණ ගැහෙන්නේ ලංකාවේ තියෙන ලස්සනම රේල්වේ ස්ටේෂන් එක වෙන ඉදල්ගස් ඉන්න රේල්වේ ස්ටේෂන් එක. සාමාන්‍යයෙන් මේ රේල්වේ ස්ටේෂන් එක මීදුමෙන් වැහිලා තමයි තියෙන්නේ. අද නම් මීදුම නැහැ. මීදුම තියෙන වෙලාවට මෙතන වෙනමම ලෝකයක්. හැබැයි මීදුම නැති දවසට මේ රේල්වේ ස්ටේෂන් එකට පිටිපස්සෙන් සබරගමුව ඇතුළු පළාත් ගණනාවක් දක්වා දිවෙන ලස්සන භූමි දර්ශනයක් බලාගන්න පුළුවන්. රේල්වේ ස්ටේෂන් එක ළඟම තියෙන මේ ඉදල්ගස්සින්න දමිළ විද්‍යාලයත් හරිම ලස්සන ඉස්කෝලයක්. ඉතින් අපිට මේ වෙලාවේ බඩගිනි. අපි මේ රේල්වේ ස්ටේෂන් එක ඉස්සරහ තිබ්බ පුංචි කඩයකින් තෝසේ උළුඳු වඩේ කෑවා. ඇත්තටම බලාපොරොත්තු වුණාට වඩා රසට සහ නැවුම් විදිහට තිබුණා. ඉතින් ওই විදිහට ටික වෙලාවක් ඔතන ගත කරලා අපි ඉදල්ගස්සින්නට සමුදීලා හල්දුම් මුල්ල දක්වා යන ගමන ආරම්භ කරා. තේවතු යායක් මැදින් තමයි මේ පාරත් වැටලා තියෙන්නේ. මේ විදිහ ලස්සන view එකක් පාරේ දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඔහොම ඉස්සරහට යද්දී අපිට මෙන්න මේ ලස්සන place එක මුණ ගැහෙනවා. තේවතු යායක් මැද හදලා තියෙන මේ හට් එක මාරම ලස්සනයි. මෙතන ඉඳලත් අර ඉදල්ගස්සින්නේදී දැක්කා වගේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතනත් ටික වෙලාවක් ඉඳලා ආපහු ගමන පටන් ගත්තා. කියන්න බැරි වුණානේ. හපුතලේ ඉඳන් ඉදල්ගස්සින්න දක්වා ආපු පාරට වඩා නම් මේ පාර ගොඩක් අබලන්. කාර් එක වගේ නම් එන්න ගොඩක් අමාරුයි. අපි බයික් එකේ ගියත් අමාරුවෙන්. ඒ වගේම හපුතලේ ඉඳන් ඉදල්ගස්සින්න රේල්වේ ස්ටේෂන් එකට ආපු පාරට වඩා මේ පාරේ තියෙන්නේ සම්පූර්ණ වෙනස් වයිබ් එකක්. පාර දෙපැත්තේ ලොකු ගස් වියනක් වැවිලා තියෙනවා. හරිම ලස්සනයි. ඒකත් එක්ක පුදුම අద్భుත හැඟීමක් තමයි මේ පාරේ අදි තියෙන්නේ. ඉතින් ඔහොම අබලම් පාරේ ගිහින් අපිව අන්තිමේදී කාපට් පාරකට වැටුණා. දැන් නම් අපි හල්දු මුල්ලට ගොඩක් ළඟයි. මේ තියෙන්නේ හල්දු මුල්ල ටී ෆැක්ටරි එක. පේන විදියට නම් දැනට ක්‍රියාත්මක තත්ත්වේ නෑ වගේ. උඩරට ඇවිදිද්දි මේ විදිය නිෂ්ක්‍රීය තත්ත්වයේ තියෙන ටී ෆැක්ටරි ගොඩක් බලා ගන්න පුළුවන්. දැක්කම බලන්නත් දුකයි. ඉතින් ඔහොම ඉස්සරහට යද්දී පුද්ගලික ඉඩමක වැවිලා තිබ්බ මේ ලස්සන බෝගන් විලා ගස් අපිට දැක ගන්න ලැබුණා. ඉතින් ඔය දේවල් බලාගෙන මේ ලස්සන පාරේ අපි ඉස්සරහටම ගියා. ඔහොම ගිහින් අන්තිමේදී අපි හල්දුම් මුල්ල නගරයට ළඟා වුණා. ඉතින් එදා රෑ අපි නවාතැන් ගන්න ගියේ බොරලන්ද නගරයේ තිබ්බ ටී ස්ප්‍රිග් විලායකට. ඔයාලා යාළුවෝ එක්ක හරි පවුලේ අය එක්ක හරි ඉදල්ගස්සින්න හපුතලේ ඔහිය යකාගේ පැටිපෙළ හෝටන් තැන්න වගේ පැත්තක එනවා නම් highly recommend කරන්න පුළුවන් මේ ටී ස්ප්‍රිග් විලායක. බොරලන්ද නගරයේ ඉඳන් කිලෝමීටර් 1.5ක දුරින් තේවත්තක් මැද පිහිටලා තියෙන මේ විලායකම 12 දෙනෙක් වෙනුවෙන් රුපියල් 25000 මුදලකට බුක් කරගන්න පුළුවන්. 12 දෙනෙක්ට වැඩි උපරිමේ 18 දෙනෙක් දක්වා ඉන්නවා නම් රුපියල් 30000 මුදලකට මේ විලායකම වෙන් කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ දෙන්නෙක්ට ඉන්න පුළුවන් කම්ෆර්ටබල් ඩබල් රූම්, 3 දෙනෙක්ට ඉන්න පුළුවන් මේ වගේ ට්‍රිපල් රූම් සහ 4 දෙනෙක්ට ඉන්න පුළුවන් මේ විදිහේ ෆැමිලි රූම් එහෙමත් වෙන වෙනම බුක් කරගන්නත් පුළුවන්. මේකේ තියෙන බාත්රූම්ස් එහෙමත් බේසික් ෆැසිලිටිස් ඔක්කොම තියෙන නීට් ඇන්ඩ් ක්ලීන් බාත්රූම්. ඒ වගේම විලායකේ ගෑස්, හීටර්ස්, ෆ්‍රිජ් ඇතුළු කිචන් ඉක්විප්මන්ට් හැම එකක්ම තියෙන ලොකු කිචන් එකක් තියෙන නිසා ඔයාලට කැමති දෙයක් ගෙදර වගේ හදාගන්න පුළුවන්. ඔයාලට යාළුවොත් එක්ක පාටියක් දාන්න, බාබකියු දාන්න එහෙම ඕන නම් රූෆ් টොප් එකේ ඒ ෆැසිලිටිස් එහෙමත් තියෙනවා.
ඔක්කොටම වඩා මෙතන තියෙන නිදහසට තමයි මට නම් හිත ගියේ. ඉතින් මම මේ විලායකේ ෆුල් රිවිව් එකක් කරලා තියෙනවා මගේ පේජ් එකේ. ඔයාලට පළවෙනි කමෙන්ට් එකෙන් ඒ වීඩියෝ එක බලන්නත් පුළුවන්.